දකුණ වම දකුණ වම චීරුවෙන් සිටි භාණ්ඩාගාර මුට්ටියට ආචාර්ය කරන් ගමනේ යා වම දකුණ වම දිනක නදින් දින අපේ සීන සැබෑ වුණා වම දකුණ වම අනේ සීන සැබෑ වුණා කෙසේද රජතුමනි නවක තත්තු ප්‍රාන්තයේ වැසියන්ගේ අඩුපාඩුකම් ගැන සොයා බැලුවේද? ඒක ඔබතුමා මගෙන් අහන්න ඕනේ. ඔව් මමයි අහන්නේ. ඔව් කන පිටට ගියා. කිවෙක්ද පොරෝහිත තොරතුරු ප්‍රාන්තයේ වැසියන්ගේ අඩුපාඩු ගැන සොයා බැලුවේද? එසේ රජතුමනි. සුළු පිරිසක් කරනකොට අර සියලුම රටවැසියා ජීවත් වෙන්නේ හරි අමාරුවෙන් රජතුමනි. ප්‍රීති පුරෝහිත ප්‍රීති ජීවත් වෙන්න තමයි අමාරු. ඒවයි. ජීවත් වීම අමාරුයි මැරෙන්න පහසුයි. නමුත් කෙසේ හෝ මැරෙන තුරු ජීවත් විය යුතුයි. රටවැසියා දැනුවත් කරන්න ඕනේ අඬබැරයක් කෑවලා ඒ මගින්. මට පැහැදිලි මදි රජතුමනි ඒක. පැහැදිලි මදි. මෙහෙමයි. ඔව්. අසව්. ඩන්. ජීවත් වීම අමාරුයි මැරෙන්න පහසුයි. නමුත් මැරෙන තුරු කෙසේ හෝ ජීවත් විය යුතුයි. ඕකයි අඬබැරේ සංදේශය. බඩුවතවා අමාරුවෙන් අපහසුවෙන් ඉන්න රටවැසියට මේ අඬබැරේ මොන තරම් සැනසෙල්ලක්ද? අනේ අපේ රජා අපිට අඬබැරියක් හරි එව්වනේ කියලා හිතයිනේ. එහෙම හිතයිද? අඬබැරෙත් පළලා ගහලලවයිද දන්නේ නැහැ. ඔය කියන්න බෑ මොඩෝනේ ඉන්නේ. මොකද අපේ රටවැසියා නිතරම කියන්නේ නැති බණි. මට කණ්ඩ නෑ කියයි, මට අඳින්න නෑ කියයි, මට පඩි මදි කියයි. අඩුපාඩු ගැනමයි කියන්නේ. ඒක නැති බණේමයි කියන්නේ. ඉතින් නැති එක නෑ නෝ කියයි. තියනෝ කියන්නේ. තපංකෝ කියනකම් ඒක තියාපංකෝ පැත්තකින්. පැත්තක තියන්න මොකද? ඒක තමයි ඇත්ත. ගොනා බූරුවා කියනකම් හිටවා. දැන් අපේ රටවැසියා කවද්ද තියනවා කිව්වේ? කවද්ද ඇති කිව්වේ? කවද්ද සීමාවකටපත් උනේ? නෑනේ. රටවැසියා හිතන්නේ නෑ මේක කරුමේ කියලා. මේක උන්ගේ කරුමේ. ලද දෙයින් සතුටු වෙන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මුන් ගණන් ගන්නවද? නෑ. එහෙම ගණන් ගන්නවන ප්‍රශ්න තියෙනවද? නෑනේ. අපි තව හොඳා. බලවතුන් හැටියට අපි කොහොම හිතුවත් රටවැසියා නිතරම අනේ අපි මැරෙනවා නේද? අනේ අපි මේවා දාලා යනවා නේද කියලා හිතන්න ඕනේ. එහෙම හිතනවා නම් ප්‍රශ්න නැහැ. බඩුව තමයි. මරණය ගැන කිව්වම මතක් වුණේ අර මල්ලම්මගේ මහත්තයාගේ මිනි උස්සන්නේ අදනේ. ඔව් මං ඊයේ එළි වෙනකල් මෙහි පිටෝට්ටුවල් අල්ල හිටියේ. ඔව්. මලගෙදර ජනතාව කුමක්ද මං ගැන කියන්නේ? ඔව් ඒ කියලා නෑ. ඔබතුමා ගැනමයි කියන්නේ. අර එදා ඔබතුමා ගිහිල්ලා මිනිහ ළඟ දන ගහලා වැන්දනේ.
ඒක උන්ට නියමට අල්ලලා ගිහලා තියෙන්නේ. ප්‍රේතේ පුරෝහිත ප්‍රේතේ. රජා වුණත් පොඩි මිනිහා ළඟ දන ගැහුවා නේද කියලා උන් හරියට හිතලා තියෙන්නේ. ඔව්. උන් දන්නේ නැහැ මේ අර කතිර බලාපොරොත්තු ගහපු දන ගැහිලා. දුක ඔය මැරිච්ච එකා ගැන නෙමෙයි. ඔව්. මල්ලම්මගේ දුව ගැන. ඒක ඇත්ත කතාව. මතක් වෙනකොටත් තවන්න බෑ. ඒක යන්ටනවා. ආය මොකවත් නැ ලබු ගෙඩිය පොලේ ගහුවා වගේ. ඒක දිහා අතපය තියෙන උඩ බලන් ඉන්න බෑ. අඬන ගමුණුත් කියන්නේ ඔබතුමා ගැනනේ. මං ගැනත් කිය විලාප තියෙනවා. මගේ නැන්දා මැරුණා. නැන්දා ඉන්නවා. මාමා මැරුණා. ඔය තාම ඔක්කොම මැරුණා. මට දුක නෑ. අමුත් මේ මල්ලම්මගේ දුව අඬනවා කිව්වම වවන්න බෑ. වවන්න බෑ. කොහොමරි මාමමු. කොහොමරි මාමු එකතු වෙලා. අම්මා පල්ලේ හෙලිකොප්ටරේ තිබ්බනම් මං උඩින් ගිහින් මල් දානවා. ඒකත් මොකක්ද ඒකට ඇරියනේ. අපි ආවමු. වාවමු නැත්තම් මේ කරන්න බෑනේ. ඉස්සෙල්ලා වාව ගන්නකෝ. ඊට පස්සේ වැඩේ පටන් ගමුකෝ. අපි කොහොම හරි මේ මල ගෙදර හොඳට කරන්න ඕන. ඉතින් කතිර යුද්ධයක් අත ළඟ තියාගෙන මේ මල් ගෙවල් එන එක නම් මාර chance එක. ඇයි? කුමක්ද chance එක? ඇයි කතිර යුද්ධයට ඉදිරිපත් වෙන අය මෙතන තරඟිට වැඩන්නේ ලකුණු දාගන්න. මම බලාගෙන පැරදිච්ච മന്ത്രിවරේ මිනිහ ඉස්සරහ තියාගෙන සුදු ඉටි කොල්ල කපනවා. ලකුණු දාගන්න. අම්මවල විලාව හැටියට මිනිහ වෙන්දේසිය දැම්මම ලක්ෂ ගානකට යන සයිස් එකක් තියෙනවා. එසේනම් අපිත් කෙසේ හෝ සියලු දෙනාම අභිභවායන වැඩක් කළ යුතුයි. ඔව්. කුමක්ද කළ යුත්තේ? 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 ඒක තමයි කුමක්ද කළ යුත්තේ? මං කියන්නද? ඔව්. සුදු වැලි ගෙනල්ලා. ඔව්. සේරම අපේ පක්ෂ පාට කරලා. මලගෙදර ඉඳලා කනත්ත දක්වා පාර සම්පූර්ණයෙන් අපේ පාට වැලි වලින් අතුරුමු. වඩෝලා පලාතම අපේ පාට. ඔව්. ඔය කියන්නේ ඔක්කොම අපේ අය විතරයි. පිට පලාත් වල නෙමෙයි පිට පක්ෂ වල ඔකේ අඩිය තියන්නේ. උංග ගෑවෙනව නෙමෙයි. බැරි වෙලාවක් හරි ගියොත් මිනිස්සු තන්නේ අපේ පැත්තට ආවා කියලා. ඒක chance එක. ඒ විතරක් නෙමෙයි. ඔබ මාව නියෝජනය කරමින් හොඳ ගුණකථනයක් කළ යුතුයි. අයියේ ඒක මම ලෑස්ති කරලා තියෙන්නේ. ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි ඔය මැරිච් එක ගැන කියන්න නම් ඒ තරම් ගුණයක් නෑ මහම්. එපා කරපු එක. මැරිච් එක ගැන කියන්න ඕනේ නෑ. ඔබ මං ගැන වර්ණනා කර කතර යුද්ධයක් ඉස්සරහට තියෙන වෙලාවේ මං ගැන වර්ණනා කරමු. බුදුවා ගැන මන් දෙන්නම් ඔම්මේ. මං කතාව හදලා තියෙන්නේ. දෙන්නම් කතිර වැක්කෙන්නේ. ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් කියවපන් බලන්න. දැන් කියවන්නද? ඔව් දැන් කියවපන්. දැන් එතන හැසිරෙන ආකාරය. ඔව් දැන් මල ගෙදර ගිහිල්ලා මිනිහ මෙහෙම තියෙනවා. ඔව්. දැන් තමුන් ඒ ඉදිරිපිට කතාව පවත්වන ආකාරය. දැන් මෙතන මූර්ත කලෙබරේ. මූර්ත කලෙබරේ හැම ඔළුව මේ පැත්තේ කකුල් දෙකත් මේ පැත්තේ. දෙක මේක පැත්තේ. ඔව්. මෙහෙම දුන්න ගහලා තියෙනවා. දැන් මම
අතිගෞරවනීය මල්ලම්මා සහායම දියණියගෙන් අවසරයි ශෝකයටපත් සෙස්සංගෙන්ද අවසරයි ප්‍රවේශය හොඳයි ප්‍රවේශය හොඳයි කරගෙන ඵලයන් ශෝකාකූල වූ රටවැසියනි සංවේග ප්‍රාප්ත වූ රටවැසියනි දුකටපත් වූ රටවැසියනි සංවේග ප්‍රාප්ත වූ රටවැසියනි ගොනෝ දැන් අවතර ගත්තනේ මොනවද ඇත්තිද ඒක ඇති ඒක කපලා ගම ඒ හරි ඕනේ නැහැ කෙලින්ම කතාවට බෑම ඔව් ඔව් මම මේ අවස්ථාවට පැමිණ සිටින්නේ ඔබගේ පිනට පහළ වූ පින් පියා නමති විරුදාවලිය ලත් අපේ මහා රාජෝත්තමයන්න් වහන්සේ නියෝජනය කරමිනුයි ඒ හොඳයි හොඳයි කරගෙන බලන්න ඔව් මට මතක් වෙනවා මේ ශෝකජනක පුවත ආරංචි වුණ අවස්ථාවේ අපේ රජතුමාගේ හැසිරීම එතුමා ඒ අවස්ථාවේ හිටියේ දිය කෙළවීම මම මේ පණිවිඩය කිව්වා විතරයි එතුමා දැඩි කම්පනයටපත් වුණා කම්පනයටපත් වෙලා අතේ තිබ්බ සබන් කෑල්ල අරන් පොලේ ගාලා මොකද්ද කිව්වේ තාත්තා නැති උනාට කවන්නේ දුව තනි කරන්නේ නැහැ කියලා කිව්වා අන්න බලන්න රජෙකුගේ ලක්ෂණ මොනෝ එහෙම කිව්වම රටවැසියා මොනවද මං ගැන හිතන්නේ එහෙම කියලා සබන් පිටින්ම උතුරු ආසල් දොරටුව ළඟට නැගලා දිව්වා යකෝ එහෙම කිව්වම රටවැසියා මොනවද මං ගැන හිතන්නේ ඒක එපාද ඒක අපේ එපා අතනේ වුණා වෙනවා මම මේ ආරංචි සැලකරන අවස්ථාවේ අපේ රජතුමා හිටියේ පුනරාවර්තන වේදම් පියවමින් මේක ආපු ගමන් එතුමා දැඩි කම්පනයටපත් වුණා පත් වෙලා සුදුම සුදු පූස් පැටියෙක් වගේ අඬන්න ගත්තා සුදු එක අඬන වැඩිනේ අඬන්න ගත්තා තමුන්නාන්සලාට මතක ඇති පෞගේ කාලේ මේ ප්‍රාන්ත මොනතරම් අඩුපාඩුකම් තිබ්බද කියලා අපේ ජනතාව ජීවත් වුණේ පුදුම අමාරුවෙන් කණ්ඩේ බඩු මිල ඉහළ ගිහිල්ලා මොනවද ඔබ කියන්නේ ඒ විතරක්ද වංකොල්ල කෑම් දූෂණ වේසන මිලිවරීම් මොනවද මනුස්සයෝ කියන්නේ ඒ දිගටම සිද්ධ වෙනවා ඔබතුමන්ලා කල්පනා කරනවා ඇති ඇයි මේ දිහා අපේ රජතුමා නිහඬව වලා ඉන්නේ කියලා මම පැහැදිලි කරන්නම් මේ මිනිහගේ රෝගියා දැන් අවුරුදු 2ක පමණ කාලයක සිට ඔත්පල වෙලා හිටියේ මේක අපේ රජතුමාට බොහොම කනගාටුවකට පත් වෙලා හිටියේ එතුමා දුකටපත් වෙලා නිතර මේ ආවා ගියා මල්ලම්මගේ දුව හම්බ වුණා ඔය ගැන හොයලා බැලුවා හැම වෙලාවෙම හිතුවේ මේ රෝගියා ගැන අනේ ඉඳා රට ගැන හිතන්න වෙලාවක් නැතුව ගියා ඇයි මේ රෝගියාට තියෙන අනුකම්පාව නිසා දයාව නිසා අන්න කල්පනා කරලා බලන්න එක රෝගියෙක්ින්ද සියලුම වැඩ නවත්තලා ගෙදර ඉන්න පුළුවන්කම තියෙන මේ වගේ උත්තම රජෙක් රටවැසියව රෝගාතුර වුණා මොනවත්ම කරන්න බැරුව යනවනේ අන්න ඒක කල්පනා කරන්න මේකට හේතුව රෝගීන් වැඩි සල නිරෝගී වෙන්න නිරෝගීවත් ජනතාවක් ඉන්නකොට තමයි රජෙකුට හරියට පාලනයක් කරගෙන යන්න පුළුවන් වෙන්නේ වතුර උණු කරලා බොන්න ගියා නිරෝගීව ජීවත් වෙන්න
දැන් රෝගියා මලා දැන් රජතුමාට තියෙන්නේ මේ දුව ගැන බලන්න එවනේ ඔව් හරි නමුත් ලබන කතරේ යුද්ධයෙන් දිනුවට පස්සේ මේ සියලුම ජනතාවට කිරියෙන් පැරියෙන් උතරන සමාජ වාතාවරණයක් ලබා දෙනවා කියලා අපේ රජතුමා මේ ශෝක පණිවිඩය කියලා එවලා තියෙනවා. ප්‍රීති පුරෝහිත ප්‍රීති. දැන් අපේ රජතුමාගේ හදවතේ බුරබුරා නැගියා ශෝකාලාපය කවියකට කැටි කරලා මට මෙතන ප්‍රකාශයට පත් කරන්න කියලා එවලා තියෙනවා. අවසර ගන්නවා ඒ සඳහා. මෙරුණා අහෝ මෙරුණා මෝ එක වාවා ගන්ඩ බෑ එන දුක හද පල්ලේ කරුණක් කියමි අත තබමින් ඔබේ අල්ලේ නුඹ තනි කරන්නේ සත්තයි සුදු කෙල්ලේ මේට සදා සොවින්ට වෙන රජතුමා සහ පුරෝහිත